කටුනායක ගුවන් තොටුපළේ මිලාන් බලා යන ගුවන් යානට ගොඩ වෙනකොට මගේ හිතේ තිබුණේ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි අපේ ගෙදර තිබුණු මහා නායක අන්දරාව ගෙවලා දාලා හෙටක් නැතිව අන්ත අසරණ වෙලා හිටපු මගේ අම්මවයි තාත්තවයි කොහොම හරි ජීවත් කරවනවා කියන එක. වයස අවුරුදු 25ක් වෙද්දි ගමේ කෙල්ලෙක්ට තියෙන්න ඕන හිනාව සැහැල්ලුව මගේ මූණ තිබුණේ නෑ. ඒ වෙනුවට තිබුණේ අවිනිශ්චිත බව විතරයි. නිම්මි උඹ බය වෙන්න එපා. රටකින් හම්බ කරාම ඔය ප්‍රශ්න ඔක්කොම ඉවර වෙයි. ගුවන් යානේ උඩට නැගිද්දි අම්මා අන්තිමට කියපු ඒ වචන ටික මම ආයෙම මතක් කරගත්තා. ඉතාලියට ගොඩ බහිනකොට මට දැනුනේ පුදුම හීතලක්. ඒ හීතල මගේ ඇටකටු පව හිරිවට්ටන තරම් දරුණු වුණා. මට රස්සාව ලැබුණේ මිලාන් නගරයට ටිකක් ඈතින් තිබුණු ලස්සන නමුත් පාළු බංගලාවක. මගේ රාජකාරිය වුණේ ඔත්පල වෙලා හිටපු වයසක ආච්චි කෙනෙක්ව බලාගන්න එක. එයාගේ නම සිනෝරා රෝසා. හරිම සැරපරුෂ පෙනුමක් තිබුණට එයාගේ හිත ටිකක් හොඳයි. හැබැයි භාෂාව හරියට දන්නේ නැති නිසා මුල් කාලේ මම වින්දේ ලොකු දුකක්. ගෙදර වැඩ, උයන පිහන වැඩ, සිනෝරාගේ වැඩ ඔක්කොම කරලා රැට මගේ පුංචි කාමරයට ආවම මට ඉකි ගහිලා ඇඬුණා. දෙවියනේ මම මොකට මෙහෙ ආවද කියලා හිතුණු වාර අනන්තයි. ඔය අතරේ තමයි දවසක් මම ඔලිවර්ව දැක්කේ. ඔලිවර් කියන්නේ සිනෝරා රෝසාගේ එකම පුතා. එයා වැඩ කරේ එහෙ ලොකු ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදියට. සතියන්තේ එයා අම්මා බලන්න එනවා. මුල්ම දවසේ එයා ගෙට එනකොට මම හිටියේ කුස්සියේ පිගන් කෝප වගේක් අස්කර කර. බොන්ජර්නෝ සුබ උදැසන කියලා එයා hina වෙලා මට කතා කළා. එයාගේ හිනාව හරිම අහිංසකයි. සුද්දෙක් වුණාට එයාගේ ඇස්වල තිබුණේ ලස්සන හිනාවක්. ඔයා දරුත් ගෑනු ළමයා. මගේ අම්මා බලාගන්න එක ලේසි නෑ. ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? එයා ඉංග්‍රීසියෙන් ඇහුවා. මට ඉංග්‍රීසි ටිකක් පුළුවන් නිසා මම ගෙහි උත්තර දුන්නා. නෑ සර් මම කරගන්නම්. මම බිම බලාගෙන කිව්වා. කාලේ හිමින් ගෙවිලා ගියා. ඉතාලියේ සීත කාලේ පටන් ගත්තා. හැම තැනම හිම වැටෙනකොට මට ලංකාවේ අවුව මතක් වෙලා පිස්සු හැදෙන්න වගේ ආවා. ඔය අතරේ සිනෝරා රෝසාගේ අසනීප තත්ත්වය ටිකක් වැඩි වුණා. ඒ නිසා ඔලිවර් නිතරම වගේ ගෙදර එන්න පටන් ගත්තා. සමහර දවස්වලට එයා දවස් ගාණක් ගෙදර නතර වුණා. දවසක් රෑක මම කුස්සියේ තනියම කෝපි එකක් හදා ඉන්නකොට ඔලිවර් එතනට ආවා. එදා එළියේ හොඳටම හිම වැටෙනවා. නිම්මි ඔයාට පාළුයි නේද? එයා මගේ දිහා බලාගෙන ඇහුවා. මම ගැසිලා ගියා. ඔව් සර් ගෙදර මතක් වෙනවා. මගේ ඇස්වලට කඳුළු ආවා. ඔලිවර් හෙමින් මගේ ළඟට ඇවිත් මගේ උඩ හිසට අත තිබ්බා. මටත් පාළුයි නිම්මි. මගේ බිරිඳ මාව දාලා ගියාට පස්සේ මම හුඟක් තනි වුණා. මගේ අම්මා ලෙඩ ඇඳේ. මට කතා කරන්නවත් කෙනෙක් නැහැ. ඔයා හදන කෑම වල පුදුම රසක් තියෙන්නේ. ඒක මට මගේ පුංචි කාලේ මතක් කරනවා. එයා එහෙම කියද්දි මට එයා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. එදා රෑ අපි ගොඩාක් වෙලා කතා කර හිටියා. එයා ලංකාව ගැන ඇහුවා. මම අපේ ගම ගැන, වෙල්ලේ අයවල් ගැන, පන්සල් ගැන විස්තර කරද්දි එයා පොඩි ළමෙක් වගේ හගෙන හිටියා. එදා තමයි අපේ යාළුකම පටන් ගත්තේ. ඊට පස්සේ හැමදාම වගේ ඔලිවර් මං ගැන හොයලා බැලුවා. මට ඕන දේවල් ගෙනත් දුන්නා. අපි දෙන්න අතරේ තිබුණු ස්වාමි සේවක සම්බන්ධය හිමින් නැති වෙලා ගියා. දවසක් සිනෝරා රෝසා නැති වෙලාවක අපි දෙන්න එළියට ගියා ඇවිදින්න. එයා මගේ අතින් අල්ලගත්තා. නිම්මි මම ඔයාට ආදරේ. එයා එකපාරට මෙහෙම කියද්දි මට හුස්ම ගන්න අමතක වුණා. සර් මේක වෙන්න බැරි දෙයක්. මම දුප්පත් කෙල්ලෙක්. සර් ලොකු මිනිස්සෙක්. අනික මම ආවේ රස්සාවක් කරන්න. මම අත අහකට ගන්න හැදුවා. ඒත් එයා මගේ අත තදින් අල්ලගත්තා. ආදරයට ජාතිය, ආගම, දුප්පත් පොහොසත්කමක් අදාළ නෑ නිම්මි. මට ඕන මගේ හිතට සැනසීමක් දෙන කෙනෙක්ව. ඔයා ළඟ ඉද්දි මට ඒ සැනසීම දැනෙනවා. එදා ඉඳන් මගේ ජීවිතේ වෙනස් වුණා. අපි දෙන්න ආදරවන්තයෝ වුණා. ඒක කාටවත්ම නොකියපු රහසක්. මගේ කාමරයේ ඇතුලේ එහෙම නැත්නම් පාක් එකේ අඳුරු මුල්ලක අපි අපේ ආදරේ බෙදාගත්තා. ඔලිවර් මට සැලකුවේ රැජිනකට වගේ. අවුරුද්දක් විතර ගෙවිලා ගියා. දවසක් උදේ මට වමන යන්න ආවා. ඔළුව කරකවන්න ගත්තා. මම හිතුවේ හීතරට වෙච්ච දෙයක් කියලා. ඒත් දවස් 2-3ක් යද්දි මට තේරුණා මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. මම හොරෙන්ම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් ගෙනත් බැලුවා. දෙවියනේ ඒ කීටි දෙකක් වැටිලා තිබුණා. මගේ ඇඟම සීතල වෙලා ගියා. බයක්
තැතිගැම්මක් එක්කම ලොකු දුකක් මගේ හිතට ආවා. දැන් මම මොකද කරන්නේ? ඔලිවර් මේක පිළිගනීද? එයා මාව අතහරීද? මට ආපහු ලංකාවට යන්න වෙයිද? ප්‍රශ්න 1000ක් මගේ ඔළුව ඇතුලේ දුවන්න ගත්තා. මම දවස් දෙකක්ම ඔලිවර්ට මුණ නොදී මග ඇරියා. අන්තිමට දවසක් එයා මාව කුස්සියේදී අල්ලගත්තා. නිම්මි මොකද වෙලා තියෙන්නේ? ඇයි ඔයා මාව මග හරින්නේ? ඔයා අසනීපෙන්ද? එයා ආදරෙන් ඇහුවා. මට තවදුරටත් හංගන් ඉන්න බැරි වුණා. මම එයාගේ පපුවට තුරුල් වෙලා අඬන්න ගත්තා. ඔලිවර් මට සමා වෙන්න. මට බබෙක් ලැබෙන්න ඉන්නවා. මම ඒක කියපු ගමන් එයා නිශ්ශබ්ද වුණා. මගේ හදවත ඩඩ්ඩක් ගාලා ගැහෙනවා. එයා දැන් මට බනීවි. දැන් මාව එලවාවි කියලා මම හිතුවා. ඒ තප්පර කිහිපයකට පස්සේ එයා මගේ මූණ උස්සලා බැලුවා. එයාගේ ඇස්වල කඳුළු පිරලා තිබුණා. ඒත් ඒ දුකට නෙවෙයි සතුටට. ඇත්තටමද නිම්මි මට තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්ද? ඔයා මට දෙන්න යන්නේ මගේ ජීවිතයට ලැබෙන ලොකුම තෑග්ග. එයා මාව උස්සලා වඩා ගත්තා. මට අදහගන්න බැරි වුණා. සුද්දෙක් වුණාට එයාගේ හිත මොනතරම් මනුස්සකමින් පිරලාද කියලා මට හිතුණා. ඊට පස්සේ සිද්ධ වුණේ මම හීනකින්වත් නොහිතපු දේවල්. ඔලිවර්යාගේ අම්මට සිනෝරා රෝසාට මේ ගැන කිව්වා. මුලින් එයා ටිකක් අකමැති වුණත් ඔලිවර්ගේ තීරණය වෙනස් කරන්න බැරි බව එයා තේරුම් ගත්තා. අපි මැරි කරමු නිම්මි. මට ඕන නෑ මගේ දරුවා අවජාතක දරුවෙක් වෙන්න. අනික මම ඔයාට ඇත්තටම ආදරේ. ඔලිවර් එහෙම යෝජනා කරද්දි මට මගේ කන් දෙකවත් විශ්වාස කරන්න බැරි වුණා. ඉතාලියේ නීතියට අනුව අපි දෙන්න කසාද බැන්දා. මම ගමේ හැදුණු සාමාන්‍ය කෙල්ලෙක්. ඉතාලි ජාතිකයෙක්ගේ බිරිඳක් වුණා. මගේ කුසේ දවසින් දවස මගේ දරුවා ලොකු වුණා. ඔලිවර් මාව පුදුම විදිහට බලාගත්තා. එයා මට කවදාවත් දැනෙන්න ඉඩ තිබ්බේ නෑ මම තනි වෙලා කියලා. මාස කිහිපයකට පස්සේ මගේ දරුවා ලැබෙන කිට්ටු වෙද්දි මට ආසාවක් ආවා ලංකාවට යන්න. ඔලිවර් මට ආසයි බබාව හම්බ වෙන්න කලින් ලංකාවට ගිහින් අම්මලාව බලලා එන්න. එයාලා තාම දන්නේ නෑ මම බැන්දා කියලා. මම බයෙන් කිව්වා. ඔලිවර් hina වුණා. හරි අපි යමු. මටත් ආසයි ඔයාගේ රට බලන්න. ඔයාගේ දෙමව්පියන්ව මුණ ගැහෙන්න. එයා එක පයින්ම කැමති වුණා. ලංකාවට එන ගමන හරිම සුන්දරයි. කටුනායක ප්ලේන් එක පාත් කරද්දි මට දැනුනේ මීට අවුරුදු 2කට කලින් මම මේ රටින් ගිය හැටි. එදා මම ගියේ නායකාරියක් විදියට, තනි වුණු කෙල්ලෙක් විදියට. ඒත් අද මම එන්නේ බිරිඳක් විදියට, අම්මා කෙනෙක් වෙන්න යන කෙනෙක් විදියට. එයාපෝට් එකෙන් එළියට එද්දි මගේ අම්මයි තාත්තයි මාලිලා දෙන්නයි බලන් ඉන්නවා මම දැක්කා. මම ඔලිවර්ගේ අත තදින් අල්ලගෙන ඉස්සරහට ගියා. අම්මා මාව දැකලා දුවගෙන ආවා. අනේ මගේ දුවේ කියලා මාව බදා ගත්තා. ඊට පස්සේ එයාගේ ඇස් ගියේ මගේ ළඟ හිටපු උස සුදු මහත්තයා දිහාට. ඊටත් පස්සේ එයා දැක්කා මගේ ලොකු වෙලා තියෙන බඩ. අම්මා ගල් ගැහුණා. මේ කවුද දුවේ? මොකද මේ? අම්මා ගොත ගැහුවා. මම ඔලිවර් දිහා බලලා hina වුණා. ඔලිවර් අම්මා ඉස්සරහට ගිහින් දන ගහලා සිංහලෙන් ආයිබෝවන් අම්මා කියලා වැන්දා. මම එයාට ප්ලේන් එකේදී ඒක කියලා දුන්නා. තාත්තයි අම්මයි පුදුම වෙලා බලන් හිටියා. අම්මේ මේ ඔලිවර් මගේ මහත්තයා. මෙයා තමයි මාව බලාගත්තේ. අපි නීත්‍යානුකූලව බැන්දා. මෙයාගේ දරුවා. මම සිංහලෙන් විස්තර කරද්දි අම්මගේ ඇස්වලින් කඳුළු පැන්නා. ඒ කඳුළු දුකට නෙවෙයි කියලා මට තේරුණා. තාත්තා ඇවිත් ඔලිවර්ව බදාගත්තා. ගමේ මිනිස්සු පුදුමෙන් වගේ අපි දිහා බැලුවා. අර බලපන් නිම්මි සුද්දෙක්ව බැඳලා ඇවිල්ලා. ගම පුරාම කතාව පැතිරුණා. හැබැයි කවුරු මොනවා කිව්වත් මට වැඩක් තිබුණේ නෑ. මොකද මගේ ළඟ හිටියේ මට පණ වගේ ආදරය කරන මිනිහෙක්. අපි ගමේ ගෙදරට ගියාම ඔලිවර් හරිම සරල විදිහට හැසිරුණා. එයා කැමතිම වුණේ අම්මා හදපු පොලොස් සැඹුලයි බතුයි කන්න. දරුවා ලැබෙනකම් අපි ලංකාවේ නතර වුණා. මගේ අම්මයි තාත්තයි ඔලිවර්ට සැලකුවේ රජෙක්ට වගේ. ඔලිවර් අපේ පවුලේ ණය ඔක්කොම ගෙවලා දැම්මා. අපේ ගෙදර අලුත් කරලා හැදුවා. එදා රෑ හඳපානේ අපි දෙන්න මිදුලේ වාඩි වෙලා ඉද්දි ඔලිවර් මගේ කුසට අත තිබ්බා. නිම්මි තෑන්ක් යූ. ඔයා මගේ ජීවිතේට ආවට. මේ පුංචි දූපත මට මැණිකක් දුන්නා. එයා එහෙම කියද්දි මට දැනුනේ මම මුළු ලෝකෙම දිනුවා වගේ. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.